හොඳින් නේද? මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලාම එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමුද මගේ kitchen එකට අලුතෙන් එකතු කරගත්ත spice bottle ටික ගැන. කලින් මට තිබුණේ මේ වගේ පාට ප්ලාස්ටික් බෝතල් ටිකක්. මේ අලුතෙන් ගත්ත වීදුරු බෝතල් වලට මේ වගේ මූඩිය තද වෙන්න මේ වගේ ප්ලාස්ටික් වලින් පොඩි කෑල්ලක් තිබුණා. ඒක දාලා තබ්ද කරපුවාම ඇත්තටම ලිඩ් එක හොඳටම ටයිට් වෙනවා. නමුත් මට ඒක නිකන් කරදරයි වගේ හිතුණා. ඒ නිසා මම ඒ තද වෙන්න දාලා තිබ්බ ඒ ප්ලාස්ටික් කෑල්ල අයින් කරලා නිකන් ලිඩ් එක බොටල් එක උඩින් තිබ්බා. එතකොට හොඳට මේක වැහුණා. ලිඩ් එක ටිකක් බරයි. ඉතින් ඒ නිසා හොඳට බෝතලේ වැහෙනවා. ඒ නිසා බය නැතුව තුන පහ ටික දාලා අපිට වහලා තියාගන්න පුළුවන්. මේ විදිහට කලින් හොදලා වේලලා ගත්ත මගේ තුන පහ බෝතල් ටිකට මම මේ විදිහට පරණ බෝතල් වල තිබුණු තුන පහ ටික එකතු කරලා ওই විදිහට පුරව ගත්තා. මේ ප්ලාස්ටික් බෝතල් ටික මම ගොඩාක් කාලයක් තිස්සේ පාවිච්චි කරා. මම ගොඩාක් ආසාවෙන් හිටියේ වීදුරු බෝතල් ටිකක් ගන්න. ඉතින් මම මේ වීදුරු බෝතල් ටික අරගෙන දැන් සති දෙකකටත් වැඩි. ඉතින් මේක බෝතලයක් මට හම්බුනේ එකක් රුපියල් 350කට. ඉතින් මම හිතුවා ඒ ගානට මේ බෝතලයක් ඇත්තටම ලාභයි කියලා. ඒ නිසා මම මේ බෝතල් 8ක්ම ගත්තා. ඊට අමතරව මම තව වීදුරු බෝතල් දෙකකුත් ගත්තා. ඒ නිසා මට ඩිස්කවුන්ට් එකකුත් ලැබුණා. මේ බෝතල් ටික තියන්න මම මේ වගේ ස්පයිසි රැක් එකකුත් ගත්තා. මම මේ සුඩ තමා මම උයන පිහින වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මට හිතුණා මේ තුන බෝතල් ටික මේ විදිහට ළඟින්ම තියෙන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් මම මේ බෝතල් වලට දාන්න මේ විදිහට පුංචි හැඳි ටිකකුත් ගත්තා. ඇත්තටම මේ ටිකත් එකම පාටින් තමයි මම ගත්තේ. ওই විදිහට ඉතින් හැඳි ටික මම ඉතින් මේ බෝතල් වලට දාලා ස්පයිස් රැක් එකේ ওই විදිහට පිළිවෙලට තිබ්බා. ඇත්තටම හරිම පහසුවක් දැන් මට උයන පිහින වෙලාවට මේ ටික මගේ ළඟින්ම තියෙන නිසා මට උයන පිහින වෙලාවට හරිම පහසුවක්. ඒ පහසුව ගැන හිතලම තමයි මම මේ විදිහට වීදුරු බෝතල් ටික ගත්තේ. මේ විදිහට මේසුඩින්ම තියාගන්න රැක් එකකුත් එක්කම. කාන්තාවක් ගෘහණියක් විදියට අපි හැමෝම කැමතිනේ අපේ කිචන් එක ලස්සනට පිළිවෙලට පිරිසිදුට තියාගන්න. ඉතින් අපේ අතේ මුදලක් තියෙන වෙලාවට අපිට පුළුවන් ලොකු වියදමක් නැති මේ වගේ පුංචි පුංචි දේවල් අපේ කිචන් එකට එකතු කරගෙන අපේ කිචන් එක ලස්සන කරගන්න. කිචන් එක ලස්සනට පිළිවෙලට තියෙනකොට උයන්න ආස හිතෙනවා විතරක් නෙවෙයි මානසික සුවයකුත් දැනෙනවා කියලා මම නම් විශ්වාස කරනවා. මේ විදිහට මගේ ස්පයිස් රැක් එක උඩ මේ බෝතල් ටික තියලා මම මෙන්න මේ ටික ඔයාලට පෙන්වන්න යන්නේ. හැම මාසෙකම මම ගේනවා අපේ ගෙදරට ගිතෙල් බෝතලයක්. ඒ විදිහට මම ගෙනාපු ගිතෙල් බෝතල් වල හිස් බෝතල් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බෝතල් ටික මම හොදලා වේලලා තියාගත්තා. මගේ ඉතුරු තුන පහ ටික දාන්න කරාඹු නැටි, කරදමුංගු, උළුහාල්, එතකොට කුරුඳු පොතු ටික එහෙම මම මේ බෝතල් ටිකට දාලා ওই විදිහට තියාගත්තා. මේ බෝතල් ඇත්තටම හොඳම තත්ත්වයේ තියෙනවා. නමුත් ඒ ලිඩ් එක නම් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා නම් හිතන්න බෑ. මොකද මල බැඳෙන්න උනත් පුළුවන්. නමුත් පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරන්න ඉතින් මම ওই බෝතල් ටික ওই විදිහට තියාගත්තා. ඇත්තටම ඒකත් ලොකු ප්‍රයෝජනයක් වුණා මට. අපි ආස කරන දේවල් එකපාර මිලදී ගන්න අපි හැමෝටම බෑනේ. ඉතින් ටිකෙන් ටික අපේ අතේ මුදලක් තියෙන වෙලාවට මේ වගේ පුංචි පුංචි දේවල් කිචන් එකට එකතු කරගත්තාම ඒකේ 아무තු සතුටකුත් තියෙනවා. මං හිතන්නේ ඒක ඔයාලටත් දැනෙනවා ඇති. ඉතින් මම ආස කරන දේවල් කොච්චර තිබුණත් ඒක මට ප්‍රයෝජනවත් නැත්තම් මගේ කිචන් එක අනවශ්‍ය විදියට පුරව ගන්න මං ඒ දේවල් මිලදී ගන්නෙ නෑ. මේ තියෙන්නේ මගේ පරණ ස්පයිස් බොටල් ටික. ඉතින් මම එදා මේ බෝතල් ටික මිලදී ගන්න ගිය වෙලේ මම ගත්තා මෙන්න මේ හැඳි ටික. මගේ මේ පරණ බෝතල් ටිකක් තිබුණා මගේ පිටි වර්ග දාලා තියෙන. ඉතින් මේ බෝතල් ටිකට මට ඕන වුණා හැඳි ටිකක් මිලදී ගන්න. ඉතින් මම එකම පාටින් මේ වගේ හැඳි ටිකක් ගත්තා. ওই බෝතල් වල මම දාලා තියෙන්නේ විවිධ වර්ගයේ පිටි වර්ග. සමපෝෂ, කඩල පිටි,
එතකොට රුලං, කුරහන් පිටි ඒ වගේ දේවල් තමයි ওই බෝතල් වල මම දාලා තිබ්බේ. ඉතින් ඒ ටිකට මම ওই විදිහට හැඳි ටිකක් මිලදී ගත්තා. ඒ ටිකත් ඒ බෝතල් වලට හොඳටම ගැලපුණා. ඉතින් ওই විදිහට මම ওই බෝතල් වලට ඒ හැඳි ටික ඔක්කොම දැම්මා. ඉතින් ওই විදිහට එදා මම ස්පයිසි බොටල් ටික මිලදී ගන්නකොට මේ විදිහේ ලොකු බෝතල් දෙකකුත් ගත්තා. ඇත්තට මේ දෙකත් හොඳම තත්ත්වයේ තිබුණා. ඒ නිසා මම උදේට කෑමට ගන්න ඕට්ස් ටික එහෙම විදිහට දාලා තියාගන්න ওই බෝතල් දෙකත් එදා තමයි මිලදී ගත්තේ. ඉතින් ওই විදිහට තමයි මගේ කිචන් එකට අලුතෙන් එකතු වුණු පුංචි දේවල් ටික මම ඔයාලට පෙන්නුවේ. අපේ ස්නෝබිගේ ස්නූපිගේ කෑම එකට පාවිච්චි කරන පරිප්පු ටික ලුණු ටික එහෙමත් මම ඔය වගේ විදිහට බෝතල් දෙකට දාලා තියාගත්තා මගේ පහසුව වෙනුවෙන්. ඉතින් ඔය විදිහට තමයි මගේ මේසේ උඩ මගේ ස්පයිසි රැක් එකත් එක්ක අනික් දේවල් තියෙන්නේ. ඉතින් මේ බෝතල් ටික මම මේ විදිහට මේ රැක් එක ඇතුලෙන් මේ කබඩ් එක ඇතුලෙන් තිබ්බා. ඉතින් ඔය විදිහට තමයි මම පරණ බෝතල් ටික හොදලා වේලෙන්නත් තිබ්බා. ඉතින් මේ විදිහට තමයි මගේ පරණ ස්පයිසි බොටල් ටික අයින් කරලා මං අලුත් ස්පයිසි බොටල් ටිකක් මගේ කිචන් එකට එකතු කරගත්තේ. අද මගේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා ලයික් කරන්න. ඔයාලා යම් අදහසක් මේ වීඩියෝ එක තුලින් ගත්තා නම් ඒක ඇත්තටම මට සතුටක්. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.